Hi guys, අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකකින් ගෙනාවෙත් බැල්ටු දෙවන් කතා මාලාවේ තවත් අලුත් නවල් එක්ස්ප්ලেইন එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. BTTH නවල් එකක් දැන් ඉවර වෙන්න ගොඩක් ළඟයි. ඒක හින්දා BTTH නවල් එක ඉවර වෙන්න කලින් මට 6k ගහන්න සපෝට් එකක් ඔයාලා දෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් දිගටම channel එකත් එක්ක ඉන්න අපි තවත් දොන්ගුවා බලමු. එහෙනම් අපිම අද වීඩියෝ එක බලන්න. ඉතින් කලින් එපිසෝඩ් එක මං අවසන් කරේ ෂෝයන්ට පුරාණ අධිරාජ්‍යගේ උරුමය ලැබෙන්න යනවත් එක්කනේ. මගේ උරුමය ලබා ගැනීමට නම් ගලක් වගේ නොසැලෙන සිතක් තියෙන්න ඕනි. සිත නොසැලේ නම් විනාශය ජය ගන්නවාට පුළුවන්. ටොෂි අධිරාජ්‍යා එහෙම පවසමින් එයා තුල තිබ්බ බීජය ෂෝයන්ගේ හිස මත දැබුවා. බීජය ෂෝයන්ගේ සිර තුලට ඇතුළු සැනින් ඔහුගේ සිර දැවි රතු වෙන්න පටන් ගත්තා. අපරිමිත ශක්ති ධාරාවක් ඔහුගේ නහර දිගේ ගලා ගියා. ඒ දරාගත නොහැකි වේදනාවක් සමගින් ඔහුගේ ශරීරයේ වියලී ගොස් කුඩා වෙන්න පටන් ගත්තා. දැඩි වේදනාවකින් හිටපු එයාගේ මූණ විකෘති වෙන්න පටන් ගත්තා. මොහොතකින් ෂෝයන්ගේ දැස් රුධිරයෙන් පිරලා පිපිරී ගිය අතර මුළු සිරුරම මහා ශක්ති කන්දරාව දරා ගන්න බැරිව ලේ මීදුමක් බවට පත් වෙමින් විනාශ වුණා. ෂෝයන්ගේ ආත්මය අතිශය දුර්වල වූ අතර ඔහුට දැඩි නිදිබර ගතියක් දැනෙන්න ගත්තා. නමුත් ඔහු දැනගෙන හිටියා දැන් නිදාගත්තොත් සදහටම මෙලොවින් තුරන් වෙන්න වෙනවා කියලා. මගේ ශරීරය මේ බලය දරා ගන්න බැරි තරම් දුර්වලයි. ඒත් ශරීරයක් නැතිව මං කොහොමද මේ ශක්තිය උරාගන්නේ? ෂෝයන් තැතිගත්තා. එවිටම අධිරාජ්‍යගේ වදන් එයාට මතකයට ආවා. සිත නොසැලේ නම් විනාශය ජය ගන්න පුළුවන්. ෂෝයන්ගේ ආත්මය තුලින් දීප්තිමත් ආලෝකයක් විහිදුණු අතර වාතයේ විසිරී තිබ්බ සියලුම රුධිර මීදුම නැවතත් ආත්මය වටා එකතු වුණා. තප්පර කිහිපයකින් ෂෝයන්ගේ සිර නැවත නිර්මාණය වුණා. එය කලින්ට වඩා ප්‍රබල වුණා. නමුත් නැවතත් බීජයෙන් පිට වූ මහා බලය නිසා සිර පිපිරී ගියා. වසරක් පුරා ස්වර්ගීය සොහොන් ගැබ තුල මේ ක්‍රියාවලිය දහස් වාරයක් පමණ සිදු වුණා. සිර පිපිරී යාම සහ නැවත නිර්මාණය වීම හරහා ෂෝයන් ක්‍රමෙන් අධිරාජ්‍යගේ බලයට අනුගත වෙන්න පටන් ගත්තා. ස්වර්ගීය සොහොන් ගැබ තුල වසරක් ගත වෙන විට පිටත ලෝකයේ මාස දෙකක් ගත වෙලා තිබ්බා. මුළු අහසම රුධිර වර්ණ වලාකුළු වලින් වැසී ගොස් තිබුණු අතර හිරු එළිය පවා පොළවට වැටෙන්නේ අඳුරු රතු පැහැයෙන්. මෙය සැබෑ ලෝක විනාශයක්. හුන් වංශය විසින් අටවන ලද මහා මන්ත්‍රය නිසා මුළු මධ්‍යම තැන්නම මරණීය භූමියක් බවට පත් වෙලා තිබ්බා. විවිධ නිකායන් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළත් හුන්ටියන්ඩිගේ මාරාන්ත්‍රික රුධිර ආලෝකයන් හමුවේ ඔවුන් අසරණ වුණා. අවසානයේ හැමදෙනාම රැකවරණේ පතා ටියන්ෆු සන්දානය වෙත ඇදී ආවා. සන්දානය විසින් සැතපුම් ලක්ෂයක් පුරා විහිදෙන මහා ආරක්ෂිත ආවරණයක් ඉදිකරා. කොච්චර කට්ටිය එකට ආවද කිව්වොත් ඒ තුල පවා ඉඩකඩ සීමිත වුණා. ලෝකයේ අවසානය ළඟා වෙමින් පවතින බව සෑම දිනකටම දැනෙන්න පටන් ගත්තා. ෂෝකුන් සහ ගෝයුවාන් එක් වෙලා හුන්ටියන්ඩිගේ ක්‍රියාවලිය නැවැත්වීමට උත්සාහ කළත් ඒ සාර්ථක වුණේ නැහැ. රුධිර වලාකුළු තුරින් පිටවන අතිශය බියකරු පීඩනය දිනෙන් දින වැඩි වෙන්න පටන් ගත්තා. ඒ මහා යක්ෂයා වලාකුළු තුනින් එළියට එන දිනය මුළු මධ්‍යම තැන්නේම අවසානය කියලා තමයි හැමෝම හිතන් හිටියේ. ටියන්ෆු සන්දාන මූලස්ථානයේ උස් වේදිකාවක් මත හිටන ගෝයුවාන් ෂෝකුන් සහ ලේයින් ඇතුළු පිරිස අසරණව අහස් දෙස බලාගෙන හිටියා. හුන්ටියන්ඩිගේ බලය දවසින් දවස වැඩි වෙනවා. ඔහු සාර්ථක වීමට ඉතා ආසන්න බව මට දැනෙනවා. ෂෝකුන් ගොඩක් බැරෑරුම් කටහඬින් පැවසුවා. සන්දානයේ ආරක්ෂක වැට තුලට වෙලා කැස්බෑව වගේ හැංගිලා ඉන්න සිදුවීම ගැන ඔවුන් තුල තිබ්බේ දැඩි කනගාටුවක්. නමුත් ඔවුන් සතු එකම බලාපොරොත්තුව ස්වර්ගීය සොහොන් ගැබ තුල සිටින ෂෝයන්ම විතරයි. ෂෝයන් හාස්කමක් සිදු කරනු ඇතැයි ඔවුන් දැඩි විශ්වාසයකින් හිටියේ. මධ්‍යම තැන්න මත මහා මන්ත්‍රය ක්‍රියාත්මක වී 7 වෙනි මාසයත් උදා වුණා. ලේ වලාකුළු මැද්දේ මහා සොලියක් නිර්මාණය වූ අතර රතු පැහැති කෙස් කලඹක් සහිත බියකරු රූපයක් රුධිර නෙළුමක් මතින් මතුවුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි හුන්ටියන්ඩි. ඔහු දැන් වසර දසදහසකට පසුව මහද්වීපයේ බිහි වූ පළමු ඩූඩි අධිරාජ්‍යයයි. ඒ අවස්ථාවේම වොයිඩ් සොලොයින් ෆ්ලේම් එක ඔහු ඉදිරියේ පෙනී සිටියා. හුන්ටියන්ඩි එයාගේ වංශයේ මිනිසුන්ව පවා මරා දමන ආකාරය ගැන එයාගේ සිත තුළ තිබ්බේ දැඩි සැකයක්. වොයිඩ් සොලොවින්, ඔයාගේ හිතේ මං ගැන සැකයක් තියෙනව නේද? හුන්ටියන්ඩි සිනාසෙමින් අතක් දිගු කරා. වොයිඩ් සොලොයින් ෆ්ලේම් එක රහසින් සියලු හුන්වංශිකයන්ගේ ඇඟවල් තුල එයාගේ ගිනි බීජ තැම්පත් කර හුන්ටියන්ඩිට එරෙහිව මහා කුමන්ත්‍රණයක් කරමින් හිටියා කියලා හුන්ටියන්ඩිට අහු වුණා. මට මේක කරන්න උනේ උඹ හින්දම තමයි. වොයිඩ් සොලොවින් ෆ්ලේම් එක කෝපෙන් කෑගසමින් කළු ගිනි ජාලා වලින් හුන්ටියන්ඩිට පහර දුන්නා. නමුත් දැන් හුන්ටියන්ඩි කියන්නේ ඩූඩි කෙනෙක්. ඔහුට වොයිඩ් සොලොයින් ෆ්ලේම් එකේ ප්‍රහාරවල් දැනුනේවත් නැහැ. ඔහු තප්පර කිහිපයකින් වොයිඩ් සොලොයින් ෆ්ලේම් එකෙත් එයත් එක්ක ආපු අනිකුත් හුන්වංශයේ වැඩිමහල්ලන්වත් ඉතා පහසුවෙන් විනාශ කරලා දැම්මා. ඔබේ බලය මට දැන් හරියට කූඹියෙක්ගේ වගේ. එහෙම පවසමින් හුන්ටියන්ඩි වොයිඩ් සොලොයින් ෆ්ලේම් එකේ මූලාරම්භක ගින්න මුළු මුනින්ම ගිල දැමුවා. හුන්ටියන්ඩි රුධිර නෙළුම් මත නැගී අහස් දෙස බලා මහ හඬින් hina වුණා. ඔහුගේ හඬ මුළු මධ්‍යම තැන්න පුරාම ගිගුරුම් දුන්නා.
අද දිනේ උඹලා හොඳට මතක තබා ගනින්. අද තමයි මම ඒ කියන්නේ හොන්ටි ඇන්ඩි මේ ලෝකෙන් නව අධිරාජ්‍යය ලෙස පත්වන දිනය. මුළු මධ්‍යම තැන්නම දැන් තියෙන්නේ පර්වතයක කෙළවරේ වගේ. ෂෝයන් ආය ආවෙ නැති වුණොත් ඒක අනිවාර්යෙන් පල්ලෙහාට වැටෙනවා. කාටවත් මේ රුධිර පිපාසිත අධිරාජ්‍යාව නවත්තන්න බැරි වෙනවා. දැන් මුළු මධ්‍යම තැන්නේම ඉරණම තීරණය කරන හෝරාව ඇවිල්ලා තියෙන්නේ. හොන්ටි ඇන්ඩි ඩෝඩි කෙනෙකු ලෙස නැගී සිටින විට නිකුත් වූ ඒ මහා පීඩනය හමුවේ සන්දාන මූලස්ථානයේ හිටපු ෂෝකුන් සහ ගෝයුවාන්ගේ මුහුණු පවා සුදුමැලි වෙනවා. ඔවුන්ගේ ආත්මය පවා වෙවුලන්න ඌයේ ඩෝඩි මට්ටමේ ප්‍රබලත්වය මුල්වරට අත්දැකීමක් විදිහට ලබා ගනිමින් අදින් පස්සේ මම ඒ කියන්නේ හොන්ටි ඇන්ඩි මේ ලෝකයේ එකම අධිරාජ්‍යා වෙනවා. ඔහුගේ හඬ මධ්‍යම තැන්නේ අස්සක් මුල්ලක් නෑරම රැව් දුන්නා. හොන්ටි ඇන්ඩිගේ හඬ ඇසෙනකොටම සන්දාන හමුදාව වහාම අහසට නැගී සිටියා. මාස 6ක් පුරා පුහුණු සන්දාන හමුදාවේ විනය සහ එකමුතුකම පෙරට වඩා දැන් ගොඩක් බලවත්. ඒ වුණාට ඔවුන් ඉදිරියේ දැන් තියෙන තර්ජනය අතිමහත් බව සැවොම දැනගෙන හිටියා. ෂෝයන්ගෙන් පණිවිඩයක් නැද්ද? ලේයින් ඇසුවේ දැඩි කනස්සල්ලකින්. තවම නම් නැහැ. ගොයුවන් හිස සැලුවා. අධිරාජ්‍යයේ උරුමය ලබා ගැනීම පහසු වෙන්නේ නැහැ. අපිට ඇති එකම බලාපොරොත්තුව ඔහු පමණයි. ඔහු ඩෝඩි මට්ටමට එනතුරු අපිට මේ සටන දරා ගන්න වෙනවා. අපේ වංශයේ තරුණ දරුවන් දැනටමත් ආරක්ෂිත ස්ථානවලට යවලා අවසන්. අද අපි පරාජය වුණත් ෂෝයන් සාර්ථක වුණොත් අපේ රුධිර පරම්පරාව රැකේවි. පැයක පමණ නිහඬතාවයකින් පස්සේ අහස වසාගෙන තිබුල්ලේ වලාකුළු දෙබෑ වුණා. හුන් වංශයේ මහා හමුදාව කළු මීදුමක් මෙන් අහස පුරා පැතිරී ගිය අතර ඔවුන් මැදින් රුධිර නෙළුමක් මත හිඳගත් හොන්ටි ඇන්ඩි පෙනී සිටියා. ඔහුගේ පැමිණීමත් සමග අහසින් රුධිර බිඳු වැසෙන්න පටන් ගත්තා. එය වැසි වසිනාවක් මෙන් සන්දානයේ ආරක්ෂක වැස්ම මතට පතිත වුණා. ගෝයුවන් දෙස අවඥාවෙන් බැලූ හොන්ටි ඇන්ඩි මෙහෙම කියනවා. ගෝයුවන් උඹ පරාජය වෙලා දැන් අවසන්. නීති හදන්නේ ප්‍රබලයන් විසින්. අදින් පස්සේ මුළු මධ්‍යම තැන්නම හුන් වංශයට අයත් වෙනවා. හොන්ටි ඇන්ඩි මෙහෙම කියමින් එයාගේ අත දිගු කර සන්දානයේ මහා ආරක්ෂක වැස්ම දෙසට ඇඟිල්ලක් එල්ල කරනවා. ඩෝඩි අධිරාජ්‍යයෙකුගේ බලය කොයිබදයි අද මම පෙන්වන්නම්. තප්පර කිහිපයකින් සන්දානයේ ප්‍රබලයන් සියලු දෙනා එක්ව මාස ගණනක් තිස්සේ ඉදිකරපු ආරක්ෂක වැස්ම කුඩා වීදුරු කැබැල්ලක් වගේ සුණු විසුණු වෙලා යනවා. රැකවරණය පතා සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයා බියෙන් වෙවුලන්න පටන් ගත්තා. ආරක්ෂක වැස්ම බිඳ වැටුණත් ගෝයුවන් පසුබට උනේ නැහැ. සටන් කරන්න එයා කෑමොර දුන්නා. මුළු හමුදාවම එයාලගේ ඩූචි ශක්තිය අහසට මුදා හැරියා. ගෝයුවන් එයාගේ දෑත් එක්කර ගූවංශයේ මහා ප්‍රහාරයක් වන මහා ශක්ති දර්පණය නිර්මාණය කරා. දහස් ගණනකගේ ශක්තිය ඒ තුළට ගිලා ගිය අතර ගෝයුවන් එයාගේ රුධිරය පවා එකට කැප කළා. සැතපුම් ගණනක් දිග ඇති මහා ශක්ති ධාරාවක් එම දර්පණය තුළින් හොන්ටි ඇන්ඩි දෙසට විහිදී ගියා. එය මුළු අහසම ආලෝකවත් කරමින් ඕනෑම දෙයක් අලු කර දැමිය හැකි තරම් ප්‍රබල වුණා. නමුත් හොන්ටි ඇන්ඩි කලේ සිනාසීමක් පමණයි. ඒ මහා ශක්ති ධාරාව තම ආසලට එන විට ඔහු එක් ඇඟිල්ලකින් පමණක් ඒට ප්‍රහාරයක් එල්ල කරා. බිඳෙන්න කිසිදු මහා ශබ්දයක් නැතිව ගෝයුවන් ඇතුළු පිරිස මුදා හැරපු ඒ අතිමහා ශක්තිය හොන්ටි ඇන්ඩිගේ ඇඟිලි තුඩුවල වැදුන ගමන් විනාශ වෙලා යනවා. ඒ සැනින් ඒක කුඩා ආලෝක බිඳු කිහිපයක් බවට පත් වෙලා විසිරිලා යනවා. ගෝයුවන්ගේ මුහුණේ තිබූ බලාපොරොත්තුව සොන්නුණා. හොන්ටි ඇන්ඩි අධිරාජ්‍යයෙකු ලෙස කොයිතරම් ප්‍රබලද කියලා දැන් එයාට හොඳටම පැහැදිලි වුණා. හොන්ටි ඇන්ඩි එයාගේ රුධිර ඇස් වලින් ගෝයුවන් දෙස බැලුවේ උපහාසයෙන්. ඔබ මේ දුර්වල ශක්තියෙන් ලෝකය බේරගන්න හීන දකින්නවද? ඔහු එයාගේ අත සැහැල්ලුවෙන් වැනුවා. එසැනින් නිකුත් වූ රුධිර ආලෝක ධාරාවකින් පහළ කඳු වැටියේ සිටි දහස් ගණනක් සටන්කාමින් එක මොහොතකින් අලු කරලා දැම්මා. ගෝයුවන් එයාගේ මුළු ශක්තියම යොදා ආරක්ෂා වීමට උත්සාහ කළත් හොන්ටි ඇන්ඩි සිනාසෙමින් තහනම් යනුවෙන් පැවසුවා. එකවරම ගෝයුවන්ට අවට පරිසරයේ ඇති ස්වභාවික ශක්තිය සමග තිබ්බ සම්බන්ධතාවය බිඳිලා යනවා. ඩූෂන් මට්ටමේ ප්‍රබලයන්ට ශක්තිමත් වෙන්න පුළුවන් පරිසරයේ ඇති ශක්තිය පාලනය කරමින්. නමුත් අධිරාජ්‍යයෙකු ඉදිරියේ ඒ බලය ශූන්‍යයි. හොන්ටි ඇන්ඩිගේ එක් ඇඟිලි පහරකින් ගෝයුවන්ගේ ප්‍රබලතම ප්‍රහාරය පවා සුණු විසුණු වෙලා ගියා. ඒ වගේම එයා ලේවමනය කරමින් පිටිපස්සට විසික්කුණා. ෂෝකුන් එයාගේ මකර ස්වරූපයගෙන අහසට නැගී හොන්ටි ඇන්ඩිට පහර දුන්නත් හොන්ටි ඇන්ඩි ඔහුට සැලකුවේ සතෙකුට වගේ. උඹ මගේ වාහනය වීමට කැමති නම් මං ඔබේ වංශය බේරලා දෙන්නම්. හොන්ටි ඇන්ඩි පැවසුවා. ෂෝකුන් ඒක ප්‍රතික්ෂේප කළ විට හොන්ටි ඇන්ඩි එයාගේ පාදයෙන් මකරාගේ හිස මතට ප්‍රහාරයක් එල්ල කරා. මකර කරපුතු පුපුරා රුධිරයේ දිය ඇල්ලක් වගේ ගලාගෙන ගියා. මහා මකරා ආඝාතයකට ඇද වැටුණා. මම මධ්‍යම තැන්න කියන නමට අකමැති. ඒ නිසා මම මේ මුළු කලාපයම විනාශ කරනවා. එහෙම පවසමින් හොන්ටි ඇන්ඩි අහස් දෙසට අතේසෙව්වා. ඒත් සමගම ලේවලාකුළු අතරින් දහස් ගණනින් රුධිර විදුලි කෙටීම් පොළවට පතිත වුණා. පොළොවට හැංගිලා හිටපු අය පවා එම ශබ්ද තරංග වලින් පිපිරිලා මිය ගියා. මුළු පරිසරයම ලේවිලක් බවට පත් වුණා.
කයිලින් එයාගේ දියණිය වූ ශෝෂාව පපුවට තුරුළු කරගෙන සිටියේ මේ බිහිසුණු දසුන ඇයට නොපෙන්වීමටයි. අම්මේ තාත්තා එයිද? කුඩා ශෝෂාව වෙවුලමින් ඇහුවා. තාත්තා අනිවාර්යෙන්ම එනවා පුතේ, කයිලින් පැවසුවා. එසැනින් හාස්කමක් වගේ සිද්ධ වෙන්න පටන් ගත්තා. කයිලින්ගේ තුරුලේ හිටපු ශෝෂාගේ සිරෙන් අතිමහත් බලයක් පිට වෙන්න පටන් ගත්තා. ඒ සමගම ශෝෂයන් ඇතුළු ෂෝපවුලේ සියලු දෙනාගේම ශක්තිය එකවර ඉහළ යනවා. ඩෝඩී රුධිර උරුමය අවදි වෙලා කුයිවන් ප්‍රීතියෙන් කෑ ගැහුවා. එක්වරම හිස් අවකාශයේ දෙබෑ කරමින් අති මනරම් වර්ණවත් ගිනි ජාලාවක් මතුවුණා. ඒ ගින්න සැතපුම් ලක්ෂයක් පුරා විහිදී යමින් මහා ආරක්ෂක වැස්මක් නිර්මාණය කළ අතර හුන්ටියන්ඩිගේ රුධිර විදුලි කෙටීම් එම ගින්නෙහි වැදී අළු වෙලා ගියා. ගිනි ජාලාවන් මැදින් මනරම් ගිනිසිලු මගින් වටවුරුවක් සෙමෙන් මතුවුණා. මරණයේ අද්දර හිටපු සන්දාන හමුදාවට සහ පවුලේ අයට එය සැබෑ ජීවිතය ලබා දීමක් වගේ තමා දැනුනේ. මධ්‍යම තැන්නේ අහස දැන් වර්ණ දෙකක යුද පිටියක්. එක් පසකින් හුන්ටියන්ඩිගේ බියකරු රුධිර වර්ණයත්, අනික් පැත්තෙන් ෂෝයන්ගේ මනරම් විසිතුරු ගිනිසුලුත් මුළු අහසම වසාගෙන හිටියා. ෂෝයන්ගේ ආගමනයත් සමග පරිසරයේ උෂ්ණත්වය කොයිතරම් ඉහළ ගියාද කිව්වොත් පොළොව මත රැඳී තිබූ ලේ ෂණිකව වාෂ්ප වෙලා යන්න පටන් ගත්තා. සන්දාන නායකයා, ඒ ෂෝයන්, අපේ නායකයා ඇවිත් අපි දැන් බේරුණා. මරණ බියෙන් පලා යමින් සිටි ලක්ෂ සංඛ්‍යාත ජනයා එකවරම නතර වී අහස් දෙස බැලුවා. කාලු පැහැති ඇඳුමින් සැරසුණු එතරම් හැඩිදැඩි නොවුනත් මුළු ලෝකේම බර දරාගන්න පුළුවන් අයුරේ රූපයක් කියලා දැක්කා. ඒ තරුණයා දුටු විට බොහෝ දෙනෙකුගේ දෙනෙතට සතුටු කඳුළු ඉනුවා. ෂෝයන් යනු ඔවුන්ට හුදෙක් නායකයෙක් විතරක් නෙවෙයි. ඔවුන්ගේ ආගමික භක්තියට සමාන ගෞරවයක් දැන් ෂෝයන්ට තියෙනවා. මොකද ෂෝයන් කියන්නේ එයාලගේ අවසාන ගැලවුම්කරුවා. ඈතින් හිටපු ලේචින් සහ ලියු ෆෙයි වැනි පැරණි මුතුරන් පවා මේක දැකලා මවිතයට පත් වෙලා තමයි බලන් හිටියේ. වසර 10කට කලින් Taman සමග අධ්‍යාපනය ලැබපු ඒ ශිෂ්‍යයා අද මුළු මධ්‍යම මහත් ද්වීපයේම බලවත්ම කෙනා බවට පත් වෙලා හිටියා. හුන්ටියන්ඩි එයාගේ රුධිර නෙළුම මත ඉඳමින් ෂෝයන් දෙස බැලුවේ දැඩි කෝපයකින් සහ ඊර්ෂ්‍යාවකින්. කොහොමද මේක වෙන්න පුළුවන්? ඔහු ගර්ජනා කළා. තමා අධිරාජ්‍යයෙකු වීමට කළ මහා කැපකිරීම සහ සංහාරය හමුවේ වසරක පෙර තමාට කුහුඹුවෙක් මෙන් පෙනුන මේ තරුණයා තමාට සමාන මට්ටමකට පැමිණීම යාට දරා ගන්න බැරි වුණා. ඔබේ සිරුරෙන් ඇන්ෂන්ට් එම්පයර් 2 ගේ සුවඳෙනවා. හුන්ටියන්ඩි මෙහෙම කියනවා. පිනකට වගේ මට ඒ උරුමය ලැබුණා. ෂෝයන් සංසුන්ව සිනාසෙමින් පිළිතුරු දුන්නා. ෂෝයන් එයාගේ අත දිගු කරා. එතකොටම එයාගෙන් නිකුත් වූ මනරම් ආලෝක ධාරාවක් තුවාල ලබා හිටපු ෂූකුන් වෙත පතිත වූ අතර ඔහුගේ බරපතල තුවාල ශනිකව සුව වුණා. ෂූකුන් ජේෂ්ඨයා දැන් විවේක ගන්න. අධිරාජ්‍යයකට මුහුණ දෙන්න පුළුවන් අධිරාජ්‍යයකටම විතරයි, ෂෝයන් පැවසුවා. අදින් පස්සේ හුන් වංශය නැති වෙනවා. නැත්තම් ඔබේ සන්දානය නැති වෙනවා. හුන්ටියන්ඩි කෑ ගැහුවා. උඹ පරාජය වුණොත් මං හුන් වංශය මුළු මුනින්ම උපුටලා දානවා. ෂෝයන්ගේ හඬෙහි තිබ්බේ මාරාන්තික තීරණාත්මක බවක්. එහෙනම් දැන් මෙතන ලොකු වලියක් පටන් ගන්න තමා හදන්නේ. ඒ නිසා මං අදට කතාව මෙතනින් අවසන් කරනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. අමතක නොකර channel එක subscribe කරලා support එකක් දෙන්න යාළුවනේ.